ඉතින් චුට්ටක් හයියෙන් කතා කරන්න. ඊයේ මොකද උනේ? ඊයේ හොඳට හිටියා නේද? ඕ අල්ලපු ගෙදර ගෙඩි හෙන ගැහුවන්නේ මට. ඕ පෙරියන් කිව්වා. මේ බද්දා කිව්වත් එක්ක. අයියෝ අයියෝ මේ කවුද? අයියෝ මේ අයියෝ අයියෝ මේ මොකද මේ? අයියෝ මොකද මේ උනේ? Oh my god! Ayyo, Pia neda. Ane, Pia. Mehe matak iti. Pia isna natu matak gaya. Tani ta. Demala mage. Pia me mella kedara karanna bæ. मंगल सभाවෙන් අවසරයි मंगल सभाව නේ බං ආවා मंगल सभाවෙන් අවසරයි ඉතින් මම මේ මෙතන පැමිණියේ අපේ මරණාධාර සමිතියේ සභාපති හැටියට අපේ සමාජිකයෙක්ගේ මලගයක් වෙලා තියෙනවා අනේ ඉතින් මේ මිනිස්සයා ඉන්නකල් හැම මිනිස්සයාටම කාරුණිකව ආදරෙන් කොහෙද කෝක කාරුණික ආදරෙන් එහෙම නැතුව හිටියේ හරි ඉතින් මේ මිනිස්සයා කටේ මත් පැන් පොදක්වත් කොහෙද මත් පැන් බොන්නත් අපි පුරුදුනේ ඕකනේ ඊයේ මටත් එව්වා හරි මේ ඉතින් මොකද්ද මේ
මෙයා ගැන කියන්න නෑ ඉතින් මොනවද කමන්නේ. අයියෝ මුත්තේ මොකද උනේ? කනහය වගේ එතරයි කට්ටිය දැක්කද මේ තැන්වල ශුද්ධාන්රු දේවස්ථානයේ නාට්‍යකාරයෝ මොකක්ද දෙන්න හැදපු පණිවිඩය කියලා අදහසක් තියෙනවද? අදහසක් තියෙනවා නම් කියමු බලන්න. කියමු. හරි. තව මොනවද? ඔව් ඊර්ෂ්‍යාව. ඉතින් මොනවද මේ නාට්‍ය ඇතුලේ දකපු චරිත? චරිත මොනවද? චරිත කියමු බලන්න. මලගෙදර ආපු චරිත? මලගෙදර ආපු චරිත? මේ මිනිස්සේ කියන්නේ කුලියට අනන්න ආවා. කොළඹුරේ ඉඳලා උසස් පැලැත්තියක ඉඳලා මේ තලාවේ මලගෙදරක ආවා කවුද? ඉතින් අපි ජීවත් වෙන සමාජෙත් මෙන්න මේ වගේ විවිධාකාර සමාජ මට්ටම්වල විවිධාකාර ආර්ථික මට්ටම්වල ජීවත් වෙන මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. දැන් මේ වෙනකොටත් අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම විවිධ සංස්කෘතියන්, විවිධ භාෂාවන්, විවිධ ආගම් අදහන මිනිස්සු එළියට ගියපුවාම අපිට හම්බ වෙනවා. ඉතින් මේ තැන්වල ශුද්ධාන්රු දේවස්ථානයේ ළමයි විදිහට මේ තරුණ කඳවුරට ඇවිල්ලා අපිට දෙන්න උන පණවුඩුවේ තමයි සමාජයේ කතෝලිකයෙක් එහෙම නැත්නම් ක්‍රිස්තියානි මිනිස්සෙක් විදිහට ජීවත් වෙද්දී අපේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගරු කරමින් වැඩිහිටියන්ට ඔවුන් ජීවත් වෙලා ඉන්න කාලේ ගරු කරමින් අප උපස්ථාන කරමින් අද උදේ පාද හසිත කිව්වා වගේ ජීවිතයට ඔවුන්ගේ ජීවිතයට අපගේ ජීවිතයට වටිනාකමක් එක් කරගනිමින් ජීවත් වෙන එක. එහෙම නැතුව මලගෙදරට ඇවිල්ලා මොනවා කියලා ඇඬුවත් වැළපුණත් කිසිම තේරුමක් නැහැ. ඒත් එක්කම අපි ඒ නාට්‍යයටම බද්ධ කරලා පොඩි තවත් උපදේශක් දෙන්න බැලුවා. ඒක තමයි ලෞකික දෙයට තියෙන ආශාව. අපි මිනිස්සු විදිහට දෙවියන් වහන්සේ අපේ ආයුෂ අඩු කරලා තියෙන අවුරුදු 70ක් 80කට අපි ඉන්න ටික කාලේ ලෞකිකත්වයට, නපුරට, පාපයට ලොල් වෙලා ජීවත් වුණොත් ස්වර්ග රාජ්‍ය නෙවෙයි අපිට අත් කරගන්න වෙන්නේ නිරය. ඉතින් මේ බිම් අඟලට, වස්තුවට, ධනයට ලොල් නොවි යහපත් කිතුණු දරුවන් ලෙස ඉතින් පස්සේ සමාජයට ගිහිල්ලා වැඩදායි පුරවැසියෙක් විදිහට රටට සේවය කරයි කියලා මම හිතනවා. ඉතින් අපේ සභාවගෙන් නැගිටවන්න සභාවේ අනාගතේ බාර ගන්න ඉන්න අපිට අපේ මේ නාට්‍ය උපකාරයක් වුණා කියලා හිතනවා. ඉතින් ඔබ සැමට ස්තුතියි. අපි අත්වල සන්නාදයක් ලබා දෙමු අපේ නාට්‍ය කණ්ඩායමට.